හැම දෙයකටම මුල වුණේ මොකක්ද කියලා A level result එක. හැම දෙයකටම පටන් ගත්ත තැන A level result එක. කොහෙද ඉන්න කියන ප්‍රශ්න මම ඉවර වෙද්දී ඉන්න කියලා කිව්වනේ. ඉන්නේ ගෙදර තමයි ඉන්නේ. ගෙදර කියන්නේ මම ඉන්නේ ගෙදර ඉන්නේ මම. හරිද? මේ තැන ගැන කියන්නේ ඉතින් ඇපාර්ට්මන්ට් එකක් මේක. මම කියන්නේ අපේ අම්මලා තාත්තලා ඉන්න තැන අරනම මම තමයි ඉන්න ඇපාර්ට්මන්ට් එකක්. ඇපාර්ට්මන්ට් එකේ ලොකේෂන් මේ සිනමන් ලයිෆ් එක ඇපාර්ට්මන්ට් එකක්. හරි. ඊට පස්සේ වෙන ITC එක තමයි. ඔව්. ඒකේ ලයිට් නෑ. ඒකේ ලයිට් යනවා. හරිද? ඒකේ මාර ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හිතන් ඉන්නේ මාර මේවා කියලානේ. මේ ඒකේ ලයිට් යනවා කියන්න බලම ඒක මම කියන්න හොඳ නැතද YouTube live වල ප්‍රසිද්ධියේ. ඒකේ කැලෙන් කැල ලයිට් යනවා. නන්න බැයිද දන්නේ ඔයගොල්ලන්ට. පුළුවන්කමක් තිබ්බොත් කොහොමද වෙන්නන්නේ? ලැප් එකෙන් වෙන්නන්නේ නේද? මේක ෆෝන් එකේ වගේ කැමරාවට මාරු කරත් ඇහිද අපිට. ඒත් එතකොට ඇහෙන්නේ නැහැ කියනේවනේ. ලැප් එක උස්සා යන්න වෙනවා එහෙම වුණොත්. ඒකේ කැලේ කැල ලයිට් නැහැ. හොඳ නැතුවත් ඉතින් මේවා මෙහෙම පෙන්වන්න මේ ප්‍රසිද්ධියේ. ඒ මිනිසුන්ගේ තත්ත්වෙට හරිනේ. පොඩි මොකක් හරි තාක්ෂණික ප්‍රශ්නයක් මොකක් හරි එකක්. ඉන්න බෑ මොකක් හරි කරගන්න ඕලන්ද කියලා. බල්ලෝ මෙහෙ නෑ නෝනේ. ආලා උස්සගෙන තමයි යන්නේ. උස්සගෙන ගිහලා ලයිට් නැති හැටි. වෙනවා කැලෙන් කැල ලයිට් නෑ. හරි. දැන් වල නෑ මොකද. හරි මොනවද තියෙන්නේ. ඔතන එළියේ තනි කර තියෙන මුහුද. ඔයාලට උදේවරු කාව නම් තනි මුහුදක් බලා ගන්න පුළුවන්. තනි නිල් පාට මුහුද තමයි යෝගෙන් එහා පැත්තට තියෙන්නේ. අරනේ අපි වැඩ ඉවර කරමුද එහෙනම් උන්ට එහෙමල් බෑ හරි අපි එහෙනම් ඒකත් එක්ක අද සෙෂන් එක ඉවර කරමු ඔව් හරිද ඒ කියන්නේ ඒවා අතර මේ පොඩ්ඩක් ඒක කියන්නම් ඕනේ නිකන් මම ළමයෙක් කියප එකක් දැකපින්න අපි මුලින්ම කොළඹ ආවට පස්සේ පළවෙනි වතාවට කොළඹ ආවට පස්සේ මේ අපි රෙන්ට් එකට ඉඳලා ගෙදරක පස්සේ ගෙදර අපි ගන්නවා සල්ලි වලට මේ ඕකේ අපි යනකොට මුලින්ම යනකොට තියෙන්නේ එක සාලයක් තිබ්බා පොඩි කාමරයක් තිබ්බා මම දැන් ඒකට හොස්ටල් ඉඳලා මම මේ හොස්ටල් එකෙන් අද්දපද්ද එනවා එළිය කියන්නේ මේ මොකද්ද කීකිටියේ පළවෙනියට එන්නේ මේකේ මේ සාලයක් තිබ්බා සාලේ තිබුණා තව එක කාමර එකක් තිබුණා කුස්සියක් තිබුණා වටේට ටකරන් ගහලා තිබ්බ කුස්සිය කියන්නේ අපේ ගමේ තිබුණ සාමාන්‍යයෙන් මැද මට්ටමේ ගෙදරක් තිබ්බා මේ කොළඹ ආවට පස්සේ මුලින්ම එතකොට ඒක කොළඹ ඇවිල්ලා ඉඩමක් ගන්න ගමේ සල්ලි වලට බෑනේ කොළඹ ඉඩම් ගන්න චූටි මේ උණ්ඩොක්ක ඉඩමක් ගත්තේ දැන් ඒක නෙවෙයි අපි ඉන්නේ තාම ඉඩම තියෙනවා කොහොම හරි ඒක මෙහෙම සාලේ තියෙනවා ඒ සාලේ තියෙන්නේ සාලේ උස්සලා තියෙන සාමාන්‍යයෙන් ඒ කාලේ අපි මුලින්ම යනකොට තිබ්බ විම් මට්ටවලට ඒ සාලේට අදාළ ෆවුන්ඩේෂන් එක උස්සලා තියෙන්නේ සාමාන්‍යයෙන් අඩි කීපයක් ඉන්න ප්‍රමාණයක් උස්සලා තියෙන්නේ මොකද මේ ඒක ගම් වතුරට එහෙම යට වෙන්නේ එහෙම ගෙදරක් ඒ ගෙදරට මුලින්ම යනකොට ඒ යන්න තියෙන නිකන් මඩ ගොරුවක් වගේ එකක් මෙතන තියෙන්නේ පාරේ ගල් තියලා තියෙනවා ලොකු ගල් තියලා අපි ඒ වගේ ඇවිදගෙන තමයි ගෙදර සාලේට යන්නේ සාලේට හැපැත්තේ කාමරයක් තියෙනවා මේ කාමරේ දෙන්නේ ඒ කාලේ පාඩම් කරන කවුරු හරි කෙනාට අයියා ඒ ලෙවල් කරන කාලේ අයියට ඒ කාමරේ හම්බුණා ඒ වගේ තමයි ඒ කාමරේ දෙන්නේ ඊට පස්සේ මේ සාලේ තමයි අනිත් හැමෝම ඉන්නේ අම්මලා තාත්තලා මම මල්ලි අපි ඔක්කොම සාලේ හිටියේ කුස්සියක් තිබ්බ පොඩි ටකරන් ටිකක් ගහලා වගේ එහෙම පස්සේ ඉතින් ටික යම් දේවල් ටිකක් සිද්ධ වෙලා අද යමක් කරගන්න පුළුවන් දැනකට ඇවිල්ලා තියෙනවා හරිද එතකොට ඔය සියල්ල වෙන්න පටන් ගත්ත තැන එක පොයින්ට් එකක් කවුරු ඇහුවොතින් මේ හැම දෙයකටම මුල වුණේ මොකක්ද කියලා A level result එක හැම දෙයකටම පටන් ගත්ත තැන A level result එක එතනින් ඉස්සරහට ඔයා මොකද්ද කරන්නේ ඒක මොකක් කරේ හැබැයි එතනින් එන confidence level එක පිස්සු හැදෙනවා හරිද ඒ එන confidence level එක A level result එකෙන් යකෝ මම මගේ කියලා දෙයක් කරා මම මගේ කියලා දෙයක් achieve කරා කියලා එන ඒ confidence එක පිස්සු හැදෙනවා ඒක ඒකෙන් ළමයි ඔයා වැඩක් ගත්තම ඔයා වැඩකට වහින්නේ දේවල් පුළුවන් එකෙක් විදියට අර මිනිස්සු ගැන කතන්දර දාලා නැහැ ටියුෂන් වල අපි එනකොට මොන කතන්දරද කියන්නකො කිව්වේ නැත්තේ ඉතින් දැන් මේ කතන්දර කිසිවක් නැහැ නේ අපි ඒ තැනකට වෙනස් වෙලා තියෙනවා. එතකොට ඒ කතන්දර මොකුත් නැතුව කොන්ද කෙලින් තියාගෙන යන්න ඕන කොන්ෆිඩන්ස් එකෙන් අතනින්. ඔහොම කතා අපි ඉස්සරත් අහලා තියෙනවා මීට වඩා 1000 ප්‍රශ්න තියෙන අපි මේක කරලා තියෙනවා. එහෙම මට එන ප්‍රශ්න මොකක් හරි මම ඒකට ෆේස් කරනවා කියන කොන්ෆිඩන්ස් එක එනවනේ. ඒක නෙක්ස්ට් ලෙවල්. ඒ හින්දා හරිද ඔයාලා පේනවට වඩා ඔයාලා දකින්නට වඩා මේ ලෝකේ මහ ලොකුයි. ඒක මහ විශාල ලෝකයක්. ඒක දකින්න පුළුවන් නම් හරි ආසයි දෙනවා. ඒවා විඳින්න පුළුවන් නම් මරු. අර වගේ කැත කතාවක් තීද්දි මේවා ලස්සන වෙද්දි තවත් මරු. ඒතකොට මෙතන ඉන්න බහුතරය උඹලට එහෙම මොකුත් නැතුව ඇති. මීට වඩා අන්ත අසරණ කතන්දර ඇති ඕගොල්ලන්ට කියන්න. ඉතින් මේ කතන්දර කවුරුත් දැන් අහන්නේ නැහැ. හැබැයි අද මෙහෙම ඒ කතන්දර කියද්දි හැමෝම අහනවා. ඕක තමයි වෙනස. අර ඕගොල්ලෝ මේක දිනුවේ නැත්තම් ඔයාලගේ පෙරදුන කතාව අහන්න කවුරුත් නැහැ. හැබැයි ඔයාලා දිනුවට පස්සේ අර ගහන කයිවාරු අහන්න මාර මිනිස්සු ගොඩක් ලෑස්ති වෙලා ඉන්නවා. ඒ හින්දා දිනන්න මේක ඉවර කරන්න මේක පටන් ගන්න දිනන්න පටන් ගන්න. ඒ පටන් ගන්නම ඊළඟ මාස පහේ එන ඒ ලෙවල් ඇතුලේ කරලා පෙන්නන්න. හරි. ඒක තමයි එහෙනම් කතාව. අපි ඊළඟ මිඩ්නයිට් එකක් එක්ක හම්බෙමු. හරිනේ වැඩේ සාර්ථකයිනේ.
පොඩ්ඩක් ඉතින් මිඩ්නයිට් එක ගැන පොඩි අදහසක් ගෲප් එකට දාන්න පුළුවන් නම් හොඳයි. මේ වැඩේ සාර්ථකද මොකද කියන ඉන්ද මන්ද කියන එක ගැන. අපව අපි 8 අනිද දිහාට ප්‍රොසෙස් එකක් කරනවා. ලයිව් වහින්න.